පාලනය නොකළ දියවැඩියාව ඉතා භයානක බව ඔබ දන්නවාද? එසේ දියවැඩියා සංකුලතා කලින් හඳුනාගෙන ප්‍රතිකාර ප්‍රමාද වීම හේතුවෙන් ඇස් අන්ධ වීම පවා සිදුවිය හැකියි. ඇත්තටම දියවැඩියාව නිසා ඇසට සිදුවන දේ කුමක්ද? අපි බලමු. දීර්ඝකාලීනව පවතින දියවැඩියා තත්ත්වයකදී විශේෂයෙන්ම ශරීරයේ සීනි මට්ටම් පාලනය නොකර නිවැරදිව ඖෂධ ලබා ගැනීම හා හොඳ ආහාර පුරුදු නොමැති අවස්ථාවලදී මෙම අක්ෂි සංකූලතා ඇතිවීම බොහෝ විට ඉඩකඩ තියෙනවා. ඔබ දියවැඩියාව ඇති බවට හඳුනාගත හොත් ඒ සඳහා ප්‍රතිකාර ගන්නා අතරතුර මාස 6කට එහෙමත් නැත්නම් වසරකට වරක් අක්ෂි විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වී අංග සම්පූර්ණ අක්ෂි පරීක්ෂාවක් සිදු කර ගැනීම ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. ඒ මොකද දියවැඩියා තත්ත්වයකදී ඇසට පෝෂණය සපයන රුධිර නාල දුර්වල වීමක් සිදු වෙනවා. එහිදී රුධිර නාලවල ඉදිමීම හා එහි පුපුරා යාමක් හේතුවෙන් ඇස තුළ රුධිර වහනය සිදුවිය හැකියි. එසේත් නැත්නම් මෙම ක්‍රියාවලියේ අතුරු ආබාධයක් ලෙස අලුතින් අසාමාන්‍ය රුධිර කේශනාලිකා වර්ධනය වීමක් සිදු වෙනවා. මෙහිදී මෙම කේශනාලිකා බිත් ඉතාම දුර්වල වෙන අතර එම කේශනාලිකා මගින්ද රුධිර වහනයක් සිදු වෙනවා. මෙහිදී ආලෝකයට සංවේදී වන ඇසේ ස්නායු පටලයට පෝෂණය සැපීම දුර්වල වීම හේතුවෙන් ඉතා අධික පෙනීම දුර්වලතාවයන් හා අවසානයේ ඇස් අන්ධ වීම පවා සිදුවිය හැකියි. මෙහිදී රෝග ලක්ෂණ ලෙස මුල් අවස්ථාවේදී කෑලි පාවෙන ස්වභාවයක් ඇසට පෙනෙන අතර පසුව බොඳ වී යාමක් ඇති වෙනවා. මෙම බොඳ වී යාම ඉතා ක්‍රමයෙන් ඉහළ යාමක් සිද්ධ වෙනවා. එහිදී වඩාත් පෙනීම දුර්වල වී ඇස අන්ධ වීම පවා සිදුවිය හැකියි. මෙම රෝගය මුලින් හඳුනාගතහොත් ලේස ප්‍රතිකාර, එන්නත් ප්‍රතිකාර හා වෙනත් ප්‍රතිකාර මගින් පෙනීම ආරක්ෂා කරගන්න පුළුවන්. මුලින්ම තමා දියවැඩියා රෝගයෙන් පෙළෙන අයෙක් බව හඳුනාගෙන ප්‍රතිකාර කර ඇසේ පෙනීම ආරක්ෂා කරගන්න පුළුවන්.